තෙරුවන් සරණයි. කඩවර සෝන්කාලී දේවාලය. දෙසැම්බර් මාසයේ 28 වන දින. තව දින 3යි 2025 අවුරුද්දට සමුදෙන්න. අලුත් අවුරුද්දක් උදා වෙනවා. ඉතින් මාගේ දේවස්ථානයේ කිරි උතිරි මංගල්‍ය සිදු කරනවා. සුපුරුදු පරිදි බුද්ධ පූජාව සිදු කරනවා. රහතන් වහන්සේලාට බුද්ධ පූජාවේ ආකාරයෙන් පූජා කරනවා. ඒ වගේම තමයි මාගේ දේව සභාවකට ඒ වගේම තමයි මගේ මුල් කරගෙන කඩවර අප්පච්චි අම්මා සෝන්කාලී මෑණි මුල් කරගෙන යක්ෂ දේව සභාවටද සංඝපත්ම බහිර දේවතන් වහන්සේට මාගේ ගම් පළාතේ බාරව සිටින්නා වූ දේවතන් වහන්සේට භූමි අම්මට ඒ ආකාරයෙන් පුද පූජා සිදු කරනවා. ඉතින් මුර්තම් පූජාවක්ද සිදු කරනවා. සමහර දරුවන් මේ පළතුරු පූජාවක් බාරගත්තා. ඒ ආකාරයි රාජකාරී සිදු කරන්නේ. ඉතින් දේවස්ථානට පැමිණ දරුවන්ට ඒ ආකාරයෙන් ආශිර්වාද මා සිදු කරනවා. පලන් දනාවද්ද මා ඉදිරියට සිදු කරනවා. ලංකාවේ විවිධ පළාත්වල ඉන්න දරුවන්ට ඒ වගේම තමයි පිටරට ඉන්න දරුවන්ට කැමැති නම් ඔබගේ අවුරුද්ද සාර්ථක කර දෙන්න කියලා. තියෙනා වූ ග්‍රහ දෝෂයන් දුරු කර දෙන්න කියලා. ඒ වගේම තමයි අමනුෂ්‍ය දෝෂ තියෙනවා. ඒ දේවල් දුරු කර දෙන්න කියලා. එතකොට සෝනියන් කරපු දේවල් අනිවින කොඩවින බන්ධන ඒ දේවල් තියෙනවා. ඒ වගේම නවග්‍රහපල ඒවා දුරු කර දෙන්න කියලා සෙස්සාන්ති කරගන්න පුළුවන්. කලින් කතා කරගන්න කතා කරලා තමන්ගේ වෙලාව වෙන් කරගන්න. ඒ වගේම තමයි තමන් කරන ව්‍යාපාර කටයුතු වලින් දියුණුවක් ලබන්න. තමන් කරන රැකී ආරක්ෂාව වලින් දියුණුවක් ලබන්න. ඉතින් තමන්ට ඒ ආකාරයෙන් ආශිර්වාදයක් ලබා ගන්න පුළුවන් ජනවාරි 1 වෙනිදා උදෑසන. ඉතින් දේවාලයට කැමති කට්ටියන්ට එන්න පුළුවන්. එන්න අපහසු අයට දුර්කථන මාර්ගයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් ඒ ආකාරය සිදු කරන්නේ සමහර දරුවෝ මේ නානමුරු මංගල්‍යයටත් කිරි බාරගත්තා. ඉතින් Tamanට කැමති නම් මේ දේවල් වලට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් කලින් වෙලාවක් වෙන් කරගන්න. ඉතින් සියලුම දරුවන්ට තෙරුවන් සරණයි.